අතු ගාගෙන යනකොට මුල්ලේ ඉන්නවා බඩ බැහැලා හැම තැනම ජරා කරලා කොස්ස දාලා ඇදලා ගත්තා තල්ලු කරගෙන ආවා දොරකඩ ගාවට කොස්ස පැත්ත දාලා ගානවා පුතා හොකී ගැහුවා වාගේ. ඔව් ගෙම්බ වැටපාවරේ දිහා වැටෙන්නේ. වැටපාවරේ දිහා වැටිලා ගෙම්බ ආපහු පයින්නවා පුතා දෙතුන් පාරක්. දෙතුන් පාරක් පැනලා හැරෙනවා ආපහු ගේ පැත්තට. පැන මං යන්නේ මෙව්ව මගේ. සිල් පිට සිල් ගත්තත් මෙයාලට එතන. මන් දන්නවා. මේක ඇත්තම මේ. සිල් පිට සිල් ගත්තත් වංචනික සීලයට ඒ ගමන නවත්තන්න බෑ. හොර සිල් වලට ඒ ගමන නවත්තන්න බෑ. හොරට දන් දීලා ගමන නවත්තන්න බෑ. ඕ මේ ළඟදී බණකට ගියා. අත්දැකීම් එමට. රජරට වන්නියම බණක් තිබ්බේ. බණට ගිහිල්ලා ධර්මදේශනාවට මං එදා මාතෘකා කෙරුවේ තණ්හාව ගැන. තණ්හාවේ ප්‍රභේද ඔක්කොම මං විස්තර කෙරුවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. විස්තර කරලා ඉවර වුණාම හොඳ දැනුගත් ආමුදුරු කණ්ඩායමක් හදලා ධර්ම පූජාව අනුමෝදන් කෙරුවා. අනුමෝදන් කරලා දහම් පඬුරු එකතු කෙරුවා. අටපිරිකර 5ක් යවුවා. ඒගොල්ලන් ගෙනල්ලා අටපිරිකර 5ම පූජා කරා. දහම් පඬුරු මලු දෙකුත් පූජා කෙරුවා. අර එළවලු දාන කූඩේකුත් පූජා කෙරුවා. ඒගොල්ලන් මම් පින් දුන්නා. පින් දෙන අතරේ අර කොල්ලන්ට ගන්න කිව්වා. අරගෙන ගිහිල්ලා දහම් පඬුරු මලු 2යි අටපිරිකර 5යි හාඳුරන්ගේ කාමරෙන් තියලා එළවලු දාන කූඩේ මේ කැබ් එකේ පිටිපස්සට දැම්මා. මම බණ කියලා මම ඔක්කොම ඉවරලා වාහනේ ගාවට ආවම පොඩි එකා කියනවා මේ පැටියමයි හිටි. අපේ හාමුදුරනේ පිරිකර නම් දැම්මේ නැහැ. මං කිව්වා දැම්ම යමන් කියලා. දැම්ම යමන් කියලා මගට ඇවිල්ලා පොඩි එකාට කිව්වා මං පුතේ ඔය වාගේ සිද්ධි මගේ ජීවිතයේ අනේක වාරයක් මම විඳලා තියෙනවා. දැන් ඔය මිනිස්සු ඔය සංඝයා වහන්සේට බනිනවා. නිඳා කරනවා. ඉතින් මෙහෙම බන කියලා වැඩක් නැහැ ඉතින්. කාටද පුතේ ඉතින් කියන්නේ? ඔය සෙනග ගොඩ මැද්දේ ලැජ්ජා නැතුව මේ සිවුරක් දාගෙන ඕක කියන්න පුළුවන්ද? අපිත් ඒ ගොඩට වැටෙනවනේ. ඒ හින්දා යමන් ඕක සාමාන්‍යයි කිව්වම. දැන් කාටද පුතේ කියන්නේ? මේ ලෝකේ හැටි එහෙම. තාත්තා කසිප්පු බොනවා, ගංජා බොනවා, කුඩු ගන්නවා, පුතාට කියනවා පිළිවෙලට යමන් කියලා. පුතාට කියනවා පිළිවෙලට යමන්. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පීඨා සිට දුසිරි දනන් දෙන ඔවා වැද්දන් කියන බණමින් අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණ ධර්ම වල පිහිටියේ නැත්තම් වැද්දා සත්තු මරන්න එපා කියනවා වගේ. වැද්දාගේ ජීවිකාව දඩයම. ඒක සත්තු මරන්න එපා කිව්වට කවුරුවත් පිළිගයිද? නෑනේ. අන්න ඒ වගේ එකක් අපේ සමාජයේ තියෙනවා. සමාජයේ වැරදි කරනවා. බිහි වෙන පරම්පරාවට කියනවා හොඳට යමල්ලා.